සාදරයෙන් පිළිගන්නවා මයින් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයෝ සේරම. අද අපි කතා කරන්න යන්නේ කූඹියෝ ගැන. කූඹිය කිව්ව ගමම්ම අපිට මතක් වෙන්නේ ගොඩක් පොඩි දුර්වල සතෙක්නේ. ඒ වුණාට මෙයාලට තමන්ගේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව විශාල බරක් ඔසවගෙන යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මිනිස්සු ප්‍රශ්න කරන දෙයක් වෙන්නේ කූඹින්ට ඇත්තටම උන්ගේ ශරීර බරට වඩා බරින් වැඩි දේවල් ඔසවගෙන යන්න පුළුවන්ද කියලා. ඉතින් මේකට තියෙන කෙටි පිළිතුර වෙන්නේ ඔව්. ඇත්තටම කූඹින්ට තමන්ට වඩා බරින් වැඩි දේවල් ඔසවගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතනවට වඩා කූඹින් කියන්නේ ශක්තිමත් සත්තු జాතියකට. ගොඩක් කූඹින්ට තමන්ගේ ශරීර බර වගේ 10 ගුණයක ඉඳලා 50 ගුණයක විතර බරක් ඔසවගෙන යන්න පුළුවන්. සමහර විශේෂවලට මීටත් වඩා වැඩි බරක් ඔසවගෙන යන්න පුළුවන්. ඒක හරියට මිනිස්සෙක් ට්‍රක් රථයක් ඔසවනවා වගේ. ඉතින් මෙයාලා කොහොමද මෙහෙම බර ඔසවන්නේ? මෙයාලට මේ ශක්තිය ලැබෙන්නේ මෙයාලගේ දියුණු ජීව විද්‍යාත්මක සැකැස්ම හින්දා. ඒ කියන්නේ මෙයාලා ගොඩක් පොඩිනේ. ඉතින් එහෙම පොඩි වෙද්දී මෙයාලගේ ශරීර බරට සාපේක්ෂව මාංශ පේශිවල ශක්තිය වැඩි වෙනවා. කූඹියෙක්ගේ මාංශ පේශිවලට විශාල ශරීර බරක් දරා ගන්න ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ හින්දා මෙයාලට මේ ශක්තිය බර දේවල් ඔසවගෙන සහ අරගෙන යන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම එයාලගේ බාහිර සැකිල්ල මේකෙදි විශාල කාර්යයක් ඉටු කරනවා. මේක ස්වභාවික සන්නාහකයක් සහ ආධාරකයක් විදියට ක්‍රියා කරමින් බරක් ඔසවද්දී ඇතිවෙන බලය ශරීරය පුරා බෙදා හැරීමට උදව් වෙනවා. අනික් කාරණය තමයි මෙයාලා දේවල් ඔසවගෙන යන්නේ කීප දෙනෙක් එකතු වෙලා. මේ විදියට සහයෝගයෙන් ඔසවන හින්දා මෙයාලා තනි තනියෙන් ඔසවනවට වඩා 10 ගුණයක් විතර විශාල බර ප්‍රමාණයක් එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඉතින් මේ තමා ස්වභාව ධර්මයේ ආශ්චර්යජනක කූඹින්ගේ බර එසවීමේ කතාව. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.